අයිබෝව මිත්‍රෝනි සුබ දවසක් ඔයාලා හැමෝටම. ඉතින් අද දවසේ මම විශේෂ පුද්ගලයෙක්ගේ කේන්ද්‍ර සටහනක් විග්‍රහ කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් ඔයාලා කවුරුත් දන්න උපුල් ශාන්ත සන්නස්කල මහත්මයා. ඉතින් මෙතුමා සිංහල ගුරුවරයෙක්. ඉතින් මෙතුමට සන්න කියලා තමා කිව්වේ. ඒ කාලේ දන්න සන්නගේ ක්ලාස් යනවා. එහෙම තමයි කිව්වේ. මොකද ඒ දවස්වල මට මතකයි මිත්‍රෝනි මම ඒ ලෙවල් කරේ 2012 දී මම ගම්පහ ක්ලාස් ගියා. ඒ වගේම මම කොමර්ස් වලින් තමයි ඒ ලෙවල් හැදෑරුවේ. එතකොට ඒ කාලේ මම ගම්පහ ක්ලාස් යනකොට මම බණ්ඩාර දිසානායක සර්ගේ ක්ලාස් තමයි මම ගියේ. ඒ වගේම මම නුගේගොඩ සක්කියා ක්ලාස් එකටත් ගියා. ඉතින් ගම්පහ ක්ලාසුත් ගියා. ඒ යනකොට එතුමා අල්ලපු ක්ලාස් එක තමයි සිංහල උගන්වන්නේ. ඉතින් මාර ගොඩක් මිනිස් මේ රැඩිකල් පුද්ගලෙක් මෙතුමා. ඉතින් මේ එන්න සැරයි ඔයාලට කියන්න මිත්‍රෝනේ මේ ක්ලාස් එකේ ළමයි ඉන්නවනේ 1000ක් 2000ක් විතර ඉන්නවනේ. එක ළමයෙක්ව සද්දබද්ද කරන්නේ නැහැ. මෙතුමා එන පොඩි කෙනෙක්, පොඩි පුද්ගලෙක්. නමුත් මේ මෙතුමාට මාර පෞරුෂයක් තියෙන කෙනෙක්. මේ සමහර දේවල් තියෙනවා. ඉතින් මම මෙතුමාගේ කතා කරන දේවල් වලට හිතන පතන විදිය ටිකක් ඒවට එකඟ නැහැ මම. නමුත් ඒවා මේ කේන්ද්‍ර සටහනින්ම පෙන්눔 වෙලා තියෙනවා. ඉතින් එතුමා ගැන ඔයාලා දන්නවනේ කවුරුත්. ඉතින් එතුමා දැන් ක්ලාස් කරන්නේ නැහැ. ඉස්සර ක්ලාස් කරද්දී පොයින්ට් එක තියලා නිකන් අමුතු ලුක් එකක් තමයි තිබ්බේ. දැන් හාස්පසින්ම වෙනස්, කොණ්ඩේ වවාගෙන, රවුල වවාගෙන. ඉතින් ඒක එතුමා කැමති ජීවිතේ විඳින්න කැමති කෙනෙක්, ලෞකික පුද්ගලෙක්. ලෞකික පුද්ගලෙක් අතිශය මේ අර එහෙම ලෝකෝත්තර තත්ත්වයට ලකුවටම නැහැ. මොකද එතුමා මේ කියනවා මේ කේන්ද්‍ර සටහන පෙන්눔 වෙනවා. ඒක මම විස්තර කරන්නම්. ඉතින් අර ඒකනේ මේ ඔය භික්ෂුන්ලට ගහනවා නේ. එදිනදා දෛන්නේ මිනිස් පුද්ගලයින්ටනේ. එදිනදා ජීවිතේ වරද්ද ගන්න පුද්ගලයින්ට මෙයා කියන මතේම අනිත් අය ඉන්න ඕන තත්ත්වෙකුත් තියෙනවා. නමුත් මෙතුමා වෙන පොඩි පොරක් වුණාට ආයෙත් කාටවත් යකෙකුටවත් බය නැහැ. ඒක මේ කේන්දරෙන්න තියෙනවා. ඒක එතුමත් කියන දවසක් මම යකෙකුටවත් බය නැහැ කියලා. ඒක ඇත්ත. ඉතින් හොඳයි, අපි එහෙනම් මෙතුමා කේන්ද්‍ර සටහන කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් යාළුවනේ මෙතුමා 64 මාර්තු 2 වෙනිදා උප්පත්තිය ලබලා තින්නේ. ඉතින් මෙහෙම හිටියට අවුරුදු 62ක පුද්ගලෙක්. ඉතින් මේ ඇත්තටම කිව්වොත් අවුරුදු 62ක්. ඉතින් මෙතුමා කන්‍යා ලග්නයෙන් තමයි උප්පත්තිය ලැබුවේ. කන්‍යා ලග්නයෙන් උප්පත්තිය ලැබුවා මීන නවාංශකෙන්. එතකොට ඔයාලට පේන ඇති මේ කේන්දරයේ සුවිශේෂී තත්ත්වයක් තියෙනවා. මිත්‍රෝනේ එතකොට බලන්න මේ ලග්නාධිපති, කන්‍යා ලග්නයේ ලග්නාධිපතියා බුධ ඉන්නේ 6 වෙනි භාවේ. හරිද? එතකොට මේ බලන්න දෙවැනි භාවේ චන්ද්‍රයා ඉන්නවා, රාහු 10 වෙන්නේ, කේතු 4. එතකොට ශනි බුධ කුජ රවි සිව් චතුර්ග්‍රහ යෝගයක් තියෙනවා 6 වෙනි භාවේ. 7 වෙනි ගුරු බලවත් වෙලා ඉන්නවා, 8 වෙනි සිකුරු. ඉතින් බැලුමට මිත්‍රෝනේ මේ කේන්දරය මේ අර්ධ කාල සර්පයෝගයක් තියෙන. ඒ චන්ද්‍රයා විතරයි පැනලා ඉන්නේ. මෙතුමාගේ ජීවිතේ මේ ගොඩක් මේ මුල් අවදී මෙතුමා මේ කියලා තියෙනවා. මුල් අවදියේ ගොඩාක් දුක් කටළු දුක් දෝමනස්යන්ට මුහුණ දීලා ජීවිතේ දිනපු කෙනෙක්. ඉතින් ඇත්තටම ජීවිතේ දිනපු කෙනෙක්. විඳින්න ඕන සැප සම්පත් ඔක්කොම ටික මෙයා විඳලා තියෙන ජීවිතේ. ඒක මේ කේන්දරිනුත් පෙන්눔 වෙනවා. ඉතින් ජීවිතේ මුල් භාගේ ගොඩාක් දුක් විඳලා පස්සේ ජීවිතේ මැද භාගේ ගොඩක් සැප විඳපු පුද්ගලයෙක් හැටියට තමයි මෙතුමා ඔයාලා කවුරුත් දන්නවනේ. එතකොට මිත්‍රෝනේ චන්ද්‍රයා දෙවෙනි භාවයේ ඉන්නේ. සාමාන්‍ය හොඳ පෙනුමක් තියෙන කෙනෙක් මෙතුමා. සාමාන්‍ය චන්ද්‍රයා දෙවෙනි භාවයේ ඉන්නකොට හොඳ පෙනුමක් තියෙන කියලා අපිට කියන්න පුළුවන්. එතකොට මිත්‍රෝනේ මේ ලග්නාධිපති 6 වෙන්නේ බුධ ඉන්නේ කන්‍යා තුල වෘශ්චික ධනු මකර කුම්භ රාශියේ තමා මේ චතුර්ග්‍රහ යෝගයක් තියෙන්නේ. එතකොට මේ ලග්නාධිපතියා 6 වෙන්නට ගිහිල්ලා දැන් මෙතන මිත්‍රෝනේ බලන්න ශනි සහ කුජ අතර තමා මේ ලග්නාධිපති බුධ ඉන්නේ. එතකොට මෙතන පොඩ්ඩක් යම් දුරකට බුධ පීඩා තත්යකට පත් වෙනවා. නමුත් මෙතුමා මෝඩෙක් නෙවෙයි. මොකද මේ ගුරු බලවත් කෙනෙක්, නවාංශිකේ ගුරු බලවත්. ඉතින් ගුරු බලවත් කියන්නේ මේ වර්ගෝත්තමයි ගුරු.
ඉතින් අතිශය ප්‍රඥාවන්ත කෙනෙක්. ඉතින් මෙතුමා ඒ කියන්නේ පොත් ලිව්වා ගොඩක් ඔය උගන්වන්නේ ගුරු බලවත් කට්ටියට සාමාන්‍ය උගන්වන්න පවා පුළුවන්. ගුරුවරුකම් දෙන්න පුළුවන් නේ. එහෙම කට්ටියට සිංහල ගුරුවරයෙක්නේ. ඒක නිසා ඒ කෙසේ වෙතත් මේ බුද ශනි සහ කුජ අතරට ගිහිල්ලා පීඩා වෙලා ඉන්න නිසා මෙතුමට ටිකක් අර මේ අපි කියන්නේ මේ තාර්ථිකව හිතන්න පුළුවන් බුද්ධියක් තියෙන්න පුළුවන්. ඒක ටිකක් රැඩිකල් තත්ත්වයකට යන්න පුළුවන් මෙයා හිතන විදිය. ඒ තත්ත්වය කොහොමත් මේ කේන්දරේ තියෙනවා. ඉතින් ශනි කියන්නේ 5 සහ 6 අධිපතිය. කන්‍යා ලග්නේ පස්සෙන් ආධිපතිය. සාමාන්‍ය පස්සෙන් ආධිපතියගේ කුසලතා දක්ෂතා හැකියාවන් කියවනවා. ඒ ශනි බුදත් එක්ක යෝගලා ලග්නාධිපතිත් ඉන්න එක මේක මේ මෙතුමට සාමාන්‍යයෙන් අර ඉගෙන ගන්න දේවල් වලට ඔය මේ ඒක පිටුහලක් වෙනවා. නමුත් අනිත් පැත්තට හිතන පතන දේවල් සනිකරම ටිකක් විකෘති තත්ත්වයක් ඇති කරන්න මේ ශනි සහ කුජ අතරට ගිහිල්ලා ඒ තත්ත්වය උදා වෙලා තියෙනවා කියලා කියන්න පුළුවන් මුලින්ම. එතකොට මිත්‍රෝනේ කුජ කියන්නේ මේ කේන්දරේ කන්‍යා තුලා උස්සික. ඊට පස්සේ අටාධිපති තුන්වැන්න ආධිපතිය සහ අටවැන්න ආධිපතිය තමයි කුජ කියන්නේ. ඒ එතෙන්ටත් අතරන ඉන්නේ. එතකොට මෙතන බුද්ධ කුජ යෝගිකුත් නිර්මාණය වෙලා තියෙනවා. මේක සාමාන්‍යයෙන් ඉංජිනේරු යෝගිකුත් කියලා කියනවා. එතකොට ඒ කුජ අට අධිපතිය නිසා තුන අධිපතිය නිසා ඒ කුජගෙන් බලය මෙතුමට ලැබිලා තියෙනවා මේ කේන්දරේ. එතකොට මේ ඒ වගේම මේ කේන්දරේ කුජත් වර්ගෝත්තමයි මිත්‍රෝනේ. කුජ වර්ගෝත්තමයි, ගුරු වර්ගෝත්තමයි. ඊට පස්සේ සිකුරු 8 වෙනි භාවයේ ඉන්නේ මේෂ රාශියේ. මේක ටිකක් සරාගී යෝගයක් බවට පත් වෙන්න පුළුවන්. මෙතුමාට කාමයේ ටිකක් විතර තියෙන්න පුළුවන් තත්ත්වයක් තියෙන්න පුළුවන්. හරිද? මේ ඒ සිකුරුත් නවාංශිකයේ මේෂ රාශියේ. එතකොට ග්‍රහය 3 දෙනෙක් ගුරු කුජ සිකුරු ග්‍රහය 3 දෙනාම වර්ගෝත්තම වෙලා දින්නේ. මේක මේ එසේ මෙසේ කේන්ද්‍ර සටහනක් නෙවෙයි. මේක අතිශය සුපිරිම කේන්ද්‍ර සටහනක්. ග්‍රහය 3ක් වර්ගෝත්තමයි. ඒ ග්‍රහයන්ගේ නිරූපණය වෙන දේ අර අපි කියන්නේ මේ වැඩි වෙලා දින්නේ. බලය වැඩි වෙලා දින්නේ මෙතුමා මේ පෙරාත්ම කාලෙම්ම ගෙනාපු දෙයක් මේක. එතකොට ඒ වගේ මිත්‍රෝනේ මේ මෙතුමාගේ කේන්දරයේ ග්‍රහය 5ක්ම ඉන්නේ. රාහුගේ නැකත්තල ඉන්නේ. රාහුගේ නැකත්තල ග්‍රහය 5ක් ඉන්නේ. ලේසි නෑ. මේ උප්පත්තියේ කේන්දරේ රාහු දස වෙන්නේ. රාහු ඉන්නේ මිථුන රාශියේ. ඉතින් මිථුන රාශියට රාහු අතිශය බලවත් හොඳ පිහිටීමක්. එතකොට ග්‍රහය 5ක්. එතකොට ශනි මෙතුමාගේ ග්‍රහය 5ක් රාහුගෙන ගත්තට ගියාම රවි ඉන්නේ රාහුගෙන නැගතක සියාවස නැගතේ. ඊට පස්සේ චන්ද්‍රයා ඉන්නේ සා නැගතේ. කුජ ඉන්නේ සියාවස නැගතේ. බුධ ඉන්නේ සියාවස නැගතේ. රාහු ඉන්නේ රාහුගෙන නැගතක වෙන අද නැගත තමයි ඉන්නේ. එතකොට ග්‍රහය 5 දෙනෙක් රාහුගේ නැගත්තට ගියහම රාහුගෙන් අපි කියන තරණය කරනවා කියලානේ. ඔය රාහුත් එක්ක මොකක් හරි ග්‍රහයක් සම්බන්ධ වුණොත් කුජ රාහු වෙන්න පුළුවන්, ශනි රාහු වෙන්න පුළුවන්, බුධ රාහු වෙන්න පුළුවන්. ඒ රාහුගෙන් නිරූපණය කියන්නේ ඒ ග්‍රහයා තව තරණය කරනවා රාහුගෙන්. රාහුගේ බලයකට ලක් වෙනවා. එහෙම වුණාම දැන් මෙතුමාගේ ග්‍රහය 5 දෙනෙක් රාහුගේ නැගත්ත වලට ගියාම ඒ රාහුගේ තියෙන නිරූපණය වෙන දේ තව තරණය කරලා දෙනවා. එතකොට මේ මෙතුමා ඇත්තරම මේ මාර තාර්ථිකව හිතන්න පුළුවන් මාර මොලකාරෙක්. ඇත්තට බොරු කියන්න ඕනේ නෑනේ. මෙතුමා ඇත්තට මොලකාරෙක්. නමුත් මේ පොඩි රැඩිකල් ස්වභාවය ඊටාම මාර රැඩිකල් ස්වභාවයක් තියෙන්නේ. ඒක මේ කුජත් වර්ගෝත්තමයිනේ. කුජ වර්ගෝත්තමනා කියන්නේ සාමාන්‍ය බලවත් කුජ. එතකොට මේ නවාංශික කේන්දරේ කුජ රාහු යෝගිකුත් තියෙනවා. 12 වෙනි භාවයේ. එතකොට මේ රැඩිකල්. හරිද? එතකොට මෙයා කාටවත් යටත් වෙන්නෙත් නැහැ. හරිද? මෙයා යටත් කරගන්නත් බෑ. මෙයාගේ තීන්දුව తీරන මත තමයි මෙයා ඉන්නේ. ඉතින් මේ ඇත්තට මේ ළමයි වුණත් ඒ දවස්වල මාර රෙස්පෙක්ට් ඉදින්නේ. ළමයි 1000ක් 2000ක් කන්ට්‍රෝල් කරනවා කියන්නේ ලේසි නෑනේ. ඒක කොහොම පෞරුෂත්වයක් තියෙන්න ඕනද? ඉතින් ඒ தත්ත්වය මම දකින්නේ. අනිත් එක මිත්‍රෝනේ මේ ශනි කුජ රවි තුන් දෙනාම පාපීනේ. මේ පාපී ඉන්නේ උපචී ස්ථානයක 6 වෙනි භාවයේ ඉන්නේ. අතිශය බලවත්. පාපීන්ට සුපිරිම පොට් එක මේ රාහු 10 වෙනිටත් ඉතාම බලවත්.
රාහු 10 වෙන්නේ අපේ මහින්ද රාජපක්ෂගේ ගොඩාක් කට්ටියක රාහු 10 වෙන්නේ ඉන්නවා. රාහු 10 වෙන්නේ හිටියාම මෙහෙමයි. ජොබ් එක පොඩ්ඩක් වෙනස් වෙන්න පුළුවන්. එක එක ජොබ් කරන්න පුළුවන්. නමුත් මේ ඒක මුල් ජීවිතේ මුල් භාගයේ විතරයි. එහෙම වෙන්නේ. නමුත් මෙතුමා ජීවිතේ මැද භාගයෙන් පස්සේ අතිශය හොඳ තත්ත්වයක හිටියනේ අවුරුදු 30 ගානක මේ ක්ලාස් කරලානේ සිංහල ගුරුවරයෙක්නේ. ඉතින් ඒ තත්ත්වයේ යටතේ මෙතුමාට කොහොමත් ගුරු බලවත් ගුරු හත් වෙන්නේ ඒ තත්ත්වෙත් තියෙනවා. ඉතින් මේ ශනි කුජ රවි තුන්දෙනාම 6 වෙනි භාවයට ඊටාම සුපිරි පිහිටීමක් 6 වෙනි කියන්නේ උපචේ ස්ථානයක්. මේක ඇත්තට මෙතුමා එන වැඩකාරී. මොකද මේ තුන්වැන්න ආධිපතියා වන කුජ 6 වෙනි භාවයේ ඉන්නේ. ඒ මදිවට මේ ශනි කුජ රවි තුන්දෙනාම 6 වෙන්නේ. මෙයා මෙතුමා මේ කම්මැලියෙක් නෙමෙයි. ආයෙදින් මෙතුමා මට මතකයි මේ ළඟදී ප්‍රෝග්‍රෑම් එකකුත් කියනවා මෙතුමා අර කියන්න ඕන දේ අර අමුවෙන්ම කියලා දානවන්නේ. අමුවෙන්ම කියලා දාන්නේ මෙතුමා කියනවා උදේ පාන්දරට 4ට ඇඳගත්තාම රෑ 10ට තමයි ඇඳුම් ගලවන්නේ කියලා. ඉතින් අර අමුවෙන්ම කියලා දානවා ඇඳුම් කොහොමද ඇඳන් ඉන්නේ මට මේක මහා කරුමයක්. ඉතින් මේ දවසක් මේ කාලයක් මම මේ මොකද්ද පාරේ අයිනට වෙලා හිටියලු සරමක් ගහගෙන. ඉතින් අර සරමක් ගහගෙන යටට මුකුත් අදින්න නැතුව. ඉතින් මිනිස්සු හිතුවලු මට පිස්සු කියලා. ඉතින් මෙතුමා කියනවා එන ලොකු පීඩනයක ඉඳලා තින්න පුළුවන්. මොකද අවුරුදු ගාණක්ම ලේසි නෑ. ඇත්තටම අවුරුදු ගාණක්ම මේ පැය 15ක් 16ක් ඔය ඕක කරනවා කියන එක ලේසි වැඩක් නෙවෙයි. ඒක මේ වගේ පුද්ගලෙක්ට කරන්න පුළුවන්. ඒ தත්ත්වය අවුරුදු 30 ගාණක් ක්ලාස් කරලා ওই தත්ත්වය මේ කැපකිරීම කරනවා කියන එක ලේසි පාසු කෙනෙක්ට කරන්න බෑ මිත්‍රෝනි. ඒකට 3 වෙන්න 6 වෙන්න ඇත්තටම 10 වෙන්න ගොඩාක් දුරට බලපානවා. මේ ලේසි නෑ එහෙම කරන්න. පෙලක් කට්ටිය එක වැඩක් කරන්න කැමති නෑනේ. එක වැඩක් කරලා කාලයක් ගියට පස්සේ අතාරිනවා. ඒ தත්ත්වය මෙතුමගේ කේන්දරේ නෑ. හරිද? එතකොට ඔය தත්ත්වය මේ මෙතුමගේ කේන්දරේ පෙන්නුම් වෙනවා. එතකොට මිත්‍රෝනේ ඉතින් මම දකින්නේ මෙතුමා ගුරුවරයෙක් උනේ මේ මෙතුමාට ග්‍රහයෝ 3 දෙනෙක් වර්ගෝත්තමයි. ඊට පස්සේ මිත්‍රෝනේ මේ ගුරු බලවත්. මේ ගුරු 7 වෙනි භාවයේ ගුරු හංස පංචමහා පුරුෂ රාජයෝගයක් නිර්මාණය කරලා තමයි තියෙන්නේ. ගුරු හංස යෝගේ. මේකට කියනවා ගුරු හංස යෝගය කියලා. ඉතින් මේක හොඳ පිහිටීමක්. ගුරු 7 වෙනි භාවයේ ඉන්නේ. එතකොට ගුරු බලවත් මෙතුමගේ. එතකොට ඒ ගුරු ඉන්නෙත් බුදක නැකතේ. හරිද? නමුත් මෙහෙමයි. ගුරු ඉන්නේ බුදක නැකතේ රේවති නැකතේ ඉන්නේ 4 වෙනි පාදයේ ඉන්නේ. පොඩ්ඩක් ගණ්ඩාන්තයකට ආසන්න වෙලා ඉන්නේ. එතන පොඩි අවුලක් තියෙනවා. පොඩ්ඩක් අවුල් තත්ත්වයක් තියෙන්න පුළුවන්. නමුත් ගුරු හංස යෝගය මෙතුමට පළදීමක් වෙලා තියෙනවා. නැත්තම් මෙතුමා මේ සන්නස්ගල වෙන්න බෑනේ නේද? ඒක නිසා තව පොඩ්ඩක් එහෙම වුණා නම් කොහොමත් මේ ගණ්ඩාන්තයකට යනවා. නූලෙන් ඉන්නේ 99න් තමයි තියෙන්නේ එතන මේ ඒ தත්තේ. එතකොට ඒක හින්දා මිත්‍රනේ මේ ගුරුත් වර්ගෝත්තමයිනේ කේන්දරේ පට්ට බලවත්. මේ නවාංශයේ කේන්දරෙත් ගුරු මීනේ. ඉතින් නවාංශක අධිපතියත් බලවත්. ඉතින් මේ ගුරු මීනේ ලග්න කේන්දරේ ගුරු ඒත් මීනේ. එතකොට දැන් මෙතුමට ඇත්තටම කිව්වොත් මෙහෙමයි. දැන් සිකුරුත් 8 වෙන්නේ. සිකුරු 8 වෙන්නේ මේෂ රාශිය. ඒක පොඩ්ඩක් අර කාමයට බර ගතියක් පෙන්නුම් වෙනවා සිකුරු 8 වෙන්නේ. මොකද මේෂ රාශියේ ඉන්නේ සරාගී පැත්තක් වැඩි වෙන්න පුළුවන්. ඒ වගේම මෙහෙම දෙයක්ත් තියෙනවා. ගුරු 7 සිකුරු 8 මේ ශනික දෘෂ්ටියකුත් සිකුරුට වදිනවා. එතකොට මෙතුමට සාමාන්‍යයෙන් කාමයේ කීන එකටම ලොකුවට ලොල්ලීමක් නැහැ. නමුත් කාමයේ පැත්තක් තියෙනවා. පරගතියකුත් තියෙනවා. ඒ කාමයේ නිර්වචනය කරන්න පුළුවන්. නිර්වචනය කරන දැන් මෙතුමා කියන්නේ ගොඩක් දේවල් නේ. මෙයා අමුවෙන්ම කියලා දානවානේ. ඉතින් මෙයා කාමය ගැන හොඳ එක්ස්පීරියන්ස් එකක් තියෙන. ඒවා අමුවෙන්ම කියන්න මෙයාට ඒ පුළුවන් හැකියාව තියෙනවා. අර කාමයෙන්ම නෙවෙයි. ගුරු 7ට ගියාම හොඳයි. ගුරු 4ට ගියාම ඇත්තරම අර පතනියක් හා සමාන කෙනෙක් තමයි. ගෑන් ළමයට ගුරු 7 ඉන්න එක හොඳයි. පිරිමි කෙනෙක්ට ගුරු 7 ඉන්න එක හොඳයි. නමුත් මෙතුමට ඒ ඔක්කොම ලක්ෂණ ඔක්කොම තියෙනවා. ශනි සිකුරුව දකින්නවා. ඊට පස්සේ ගුරුත් 7 වෙන්නේ බලවත් වෙලා ඉන්නවා. එතකොට මේ ලක්ෂණ ඔක්කොම තියෙනවා. කාමයේ පවා නිර්වචනය කරන්න පුළුවන්. ඒ වගේ හොඳ එක්ස්පීරියන්ස් එකක් මෙතුමට ජීවිතේ ඇති. ඒවා මේ මෙතුමා කියලා දිනවනේ. එතකොට මෙහෙම කට්ටිය ඇත්තරම මෙතුමා ඇත්තරම ගොඩක් හොඳට ඉගෙන ගත්ත කෙනෙක් නේ. මෙහෙම වැඩෙක් නේ. ඉතින් ඇත්තරම සානකතේ පළවෙනි පාදයෙන් උප්පත්තිය ලබලා තියෙනවා. රාහුගේ මහානක
මහදශාවේ. රාහුගේ මහදශාවේ උත්පත්තිය ලැබුව කෙනෙක්. එතකොට අවුරුදු රාහුට පස්සේ මිත්‍රුන් ලබන්නේ රාහුගේ පළනිපාදේ උත්පත්තිය ලැබුවා කියන්නේ සාමාන්‍යයෙන් රාහු මහදශාව අවුරුදු 18ක් තියෙනවානේ. සාමාන්‍ය අවුරුදු 17ක් විතර රාහු යනවා. ඒස අවුරුදු 17න් පස්සේ කෙලින්ම ගුරු ලබන්නේ. ගුරුගේ මහදශාව අන්න රාජෝග කාරක දශාව. ඉතින් අවුරුදු 17 දී සාමාන්‍යයෙන් අපි ඕලෙවල් එහෙම ලියන්නේ නේ. ඉතින් මෙතුමා හොඳට අධ්‍යාපනය හදාරලා දින කියලා කියන්න පුළුවන්. ඒ ගුරුගේ මහදශාවේ ගොඩාක් අධ්‍යාපන කටයුතු වලට මෙතුමාට සහයෝගය දක්වලා දිනා ගුරු. ඊට පස්සේ 98 අවුරුදු 33 දී සෙනසුරුගේ මහදශාව ලබලා දිනවා. මේ කේන්දරේ සෙනසුරු ඇත්තටම මේ හොඳ තත්ත්වයක් තියෙනවා. යම් දුරකට මේ මොකද සෙනසුරු ඉන්නේ මේ මොනවා වුණත් සෙනසුරු බලවත්නේ මෙතුමගේ ඈ මේ නවාංශික කේන්දරේ පොඩ්ඩක් සතුරු වුණාට සෙනසුරු බලවත් මෙතුමගේ කුම්භ රාශිගත වෙලා ඉන්නේ. ඉතින් අර කුම්භ රාශිගත වුණාම මිනිස්සෙක්ගේ දුක දැනෙනවා. ඇත්තටම මේ මෙතුමා ෆ්‍රී කාඩ් පවා දීලා තියෙනවා ළමයින්ට, අසනන ළමයින්ට ෆ්‍රී කාඩ් පවා දීලා තියෙනවා. ඉතින් ඒ තත්ත්වෙත් එක්ක මිනිස්සෙක්ගේ දුක දැනෙන තත්ත්වයක් මේ තියෙනවා. සෙනසුරු බලවත් වීම. ඒතකොට සෙනසුරුගේ මහදශාවේ තමයි ඔය හැම දෙයක්ම මෙතුමා වැඩ කැලි පෙන්වුවේ. සෙනසුරු කියන්නේ ඇත්තටම කන්‍යා ලග්න හිමියන්ගේ පහ අධිපතියනේ. එතකොට කුසලතා, දක්ෂතා, හැකියාව මත ඉහළට යන්න පුළුවන් තත්ත්වය සෙනසුරු කෙනෙකු නිර්මාණය වෙනවා. 6 අධිපතියක් වෙනවා. නමුත් සෙනසුරු 6 අධිපතිය 6 වෙන්නෙම ඉන්නවනේ. ඒතර ඒක හොඳ පිළිටීමක්. එතකොට මේ මෙතුමට මේ ඇත්තටම මේ ඇඟපත පවා හයියයි. ඉතින් මේ රවි කුජ යෝගිකුත් තියෙනවා. ඒකේ මේ කාටවත් බය නැති මිනිස්සෙක් මෙතුමා. ඉතින් මේ චතුර්ග්‍රහ යෝගයේ ඊටාම සුපරිම පිළිටීමක් මේ බුධ විතරයි බුධ 6 වෙන්නට ගැලපෙන්නේ නැහැ. උතන ලග්නාධිපති 6 වෙන්නට ගියාම තමයි උතන අර පොඩ්ඩක් ඔය මේ පොඩ්ඩක් චාර්ටර් වෙලා තියෙන්නේ මේ ශනි කෙනුයි කුජ කෙනුයි. නමුත් මේ චතුර්ග්‍රහ යෝගය මේ ශනි කුජ රවි තුන් දෙනාම 6 වෙනි භාවයට ඉතාම අතිශය සුපිරි. හොඳ පිළිටීමක්. එතකොට ඊට පස්සේ මිත්‍ර තව මේ කුජ සහ බුධ ලග්නය දකින්න. මේ කුජගේ 8 වෙනි දෘෂ්ටියෙන් සහ බුධගේ 8 වෙනි දෘෂ්ටියෙන් ලග්නාධිපතිය ලග්නය දකින්න. මේ බුධ තමන්ගේ රාශිය දකින්න. ලග්නය දකින්න. ඒක හොඳ පිළිටීමක් නේ. ඒක හොඳ පෞරුෂත්වයේ වඩවන පිළිටීමක්. ඊට පස්සේ නමුත් මෙහෙම දෙයක් තියෙනවා. මෙතන මේ මෙතුමගේ 22 වෙනි දර්කානාධිපතිය කුජ වෙලා තියෙනවා. 22 වෙනි දර්කානාධිපතිය කුජ වෙලා තියෙන්නේ. මොකද මේ මෙතුමාගේ මේ ලග්න ස්පුටේ ගත්තාම සාමාන්‍ය අංශක 7කින් වගේ ඔය අංශක 7කින් වගේ තමයි උත්පත්ති ලැබලා දෙන්නේ. එතකොට 22 වෙනි දර්කානාධිපතිය අනිවාර්යයෙන්ම කුජ වෙනවා. මේ කුජ 22 වෙනි දර්කානාධිපතිය වෙලා මේ බුදත් එක්ක යෝග වීම එච්චර හොඳ තත්ත්වයක් නෑ. ඒක මෙහෙමයි. මොකද කුජ කියන්නේ 8 අධිපතියනේ. එතකොට ඒක මේ මෙතුමට අර මිනිස්සු විවේචනය කරන්නේ නේ. දැන් මෙතුමත් මිනිස්සු විවේචනය කරනවා. මෙතුමටත් අනිත් පැත්තට පහර එනවා. මේ ඒකනේ අර මේ දේවල් මේ වෙන්නේ මේ කුජ නිසා. කුජ අනිත් එක මේ වර්ගෝත්තමයි බලවත්කමක් තියෙනවා. මෙතුමා සටන්කාමී අර ඒ වගේ පෞරුෂයක් එන්නේ මේ කුජ නිසා. හරිද? කුජ 22 දර්කානාධිපතිය. කුජ නමුත් යම් දුරකට හොඳයි. නමුත් කුජ හොඳ නැහැ. මොකද මාරක ග්‍රහයනේ. මාරක ග්‍රහය 6 වෙන්නේ ඉන්නේ. උපචේ ස්ථානයේ හොඳයි. ඉන්න තන පොට් එක හොඳයි. නමුත් කුජ කියන්නේ මාරක ග්‍රහයක් වෙනවා. ගුරු කියන්නේත් මාරක ග්‍රහයක්. නමුත් ගුරු හංස යෝගයෙන් ඉන්නේ. ගුරු බලවත් වෙලා ඉන්නේ. ඉතින් යාළුවනේ අපි බලමු මෙතුමාට තව මොනවද තියෙන රාජයෝගය. බලන්න ඔයාලට පේනවද? මෙතුමාට ප්‍රබලම රාජයෝගයක් තියෙනවා. ලග්න අධියෝගයක් තියෙනවා. ඉතින් මේ බලන්න ලග්න අධියෝගයක් තියෙනවා. මේක අතිශය සුපිරි විහිදීමක්. අධියෝගයක් කියන්නේ ලග්නෙන් හෝ චන්ද්‍රයාගෙන් හෝ 6 7 8 නයිසර්ගික සුභග්‍රහයන් 3 දෙනා ඉන්න ඕනේ. ඒ කියන්නේ නයිසර්ගික සුභග්‍රහයන් 3 දෙනා කියන්නේ ගුරු බුධ සිකුරු. එතකොට බලන්න 6 වෙනි භාවයේ මිත්‍රුනේ බුධ ඉන්නවා. 7 වෙනි භාවයේ ගුරු බලවත් වෙලා ඉන්නවා. ඒ ඉන්නේ රාජයෝගයෙන් 8 වෙනි භාවයේ සිකුරු ඉන්නවා. මේ හරියටම තියෙනවා මෙතුමට ලග්න අධියෝගය. එතකොට ලග්න අධියෝගයක් තියෙනවා. ගුරු හංස පංචමහා පුරුෂ රාජයෝගයෙන් එකකුත් තියෙනවා. ඊට පස්සේ තව තියෙනවා මිත්‍රනේ විපරීත රාජයෝගයම තියෙනවා මෙතුමට. විපරීත රාජයෝගයම මාර බලවත්. මාරම බලවත්. ඉතින් විපරීත රාජයෝගයම කියන්නේ බලන්න 6 වෙන්නාධිපතිය ශනි 6 වෙන්නෙම ඉන්නවා. ඊට පස්සේ
අටවැන්නාධිපතිය වෙන කුජ 6 වෙන්නේ ඉන්නවා. 12 වෙන්නාධිපති වෙන රවි 6 වෙන්නේ ඉන්නවා. ඉතින් විපරීත රාජ යෝගයේම 6 වෙනි භාවයේ තියෙනවා ශනිගෙනුයි කුජගෙනුයි රවිගෙනුයි. මේක පට්ට බලවත් හර්ෂා සරලා විමලා කියලා කියනවා. ඉතින් බලන්න විපරීත රාජ යෝග තුනක්ම තියෙනවා. ඊට ලග්න අධියෝගයක් තියෙනවා. ගුරු හංස පංචමහා පුරුෂ රාජයෝගයක් තියෙනවා. ඊට පස්සේ මිත්‍රෝනේ මේ ගුරු සාමාන්‍යයෙන් ඉන්නේ අංශක 27 මං කියවනේ රේවති නැකදී ඉන්නේ කියලා. එතකොට සිකුරු ඉන්නේ මේ මේෂ රාශියේ කලා 59 ඉන්නේ. එතකොට මෙතන ගුරු සිකුරු අතර යෝගිකුත් තියෙනවා. ගුරු සිකුරු යෝගයක් කියන්නේ පට්ටම යෝගයක්. අර ගුරුවරු දෙන්නම එකටනේ ඉන්නේ. අර ගුරුවරු අභියෝග යනවා කියලා කියනවා. ගුරුවරුන්ට අභියෝග කරනවා කියනවා නේ. ගුරු සිකුරු යෝගය ඉතා හොඳ පිහිටීමක්. එතකොට මෙතුමා ගුරුවරයෙක් වෙන්න හේතුව ගුරු සිකුරු යෝගයක් එක්ක ගුරු හංස පංචමහා පුරුෂ රාජයෝගයක් තියෙනවා. එතකොට මේ ඔය පිහිටීම මේ චන්ද්‍රයා සිකුරුව දකින මෙතුමට ඔය කලාව පැත්තට තියෙනවානේ. දැන් සිකුරුත් වර්ගෝත්තමයිනේ මිත්‍රෝනේ. සිකුරු වර්ගෝත්තම වුණාම එතුමා ඒගොල්ලොන්ට කලාව පැත්තට පුළුවන්. දැන් මෙතුමා සින්දු දීලා තියෙනවානේ. සින්දු දීලා තියෙනවා ඇඩ් වලට අර අපි කියන්නේ නේද වදන් දෙන්නේ එක එක වචන හරඹ දාලා දෙන්නේ. අර මට මතකයි මේ අර මොකද්ද බිස්කට් ඇඩ් එකක් තිබ්බේ මේ මංචි සුපර් ක්‍රීම් කකර කියලා. අර සුපර් කියන්නේ නිකන් නෙවෙයි කියන එක මේ ඒක හදලා තියෙන්නේ මේ මෙතුමා. ඉතින් බලන්න ඒක සරල වචනයක් නේ සුපර් කියන්නේ නිකන් නෙවෙයි. ඉතින් ඒක හදලා තියෙන්නේ මෙතුමා. ඒ වගේ ගොඩාක් මේ ඇඩ් වලට මේ මෙතුමා දායක වෙලා තියෙනවා, සින්දු දීලා තියෙනවා. ඉතින් මේ පොත් ලියලා තියෙනවා. ගොඩාක් දේවල් ඉතින් වැඩෙක් ඇත්තටම බොරු කියන්න නෑ වැඩෙක්. නමුත් ඉතින් එන ලෞකික මිනිස්සෙක්. ලෞකික මිනිස්සෙම එක පැහැදිලි කරන්න. එතකොට යාළුවනේ විපරීත රාජයෝග තුනම තියෙනවා. ලග්න අධියෝගයක් තියෙනවා, ගුරුහංස යෝගයක් තියෙනවා. ඊට පස්සේ ගජකේශරී යෝගිකුත් තියෙනවා. මේ ගජකේශරී යෝගයේ මිත්‍රුන්ට මේ පේන්නේ නැහැ මේ කේන්දරේ හැටියට. මොකද ගුරු 7 වෙනින් ඉන්නේ. නමුත් අර ගුරු අංශක අන්තිම අංශකවල ඉන්න නිසා මේ චන්ද්‍රයා සහ ගුරු අතර සම සප්තවම දකිනවා. ඔය පිහිටීම මේ සජිත් මහත්තයාට තියෙනවා. සජිත් ප්‍රේමදාස මහත්තයාට තියෙනවා. මේ ගොඩක් කට්ටියට තිබ්බ ඕක. ඒ කියන්නේ සම සප්තවම දකීම. චන්ද්‍රයා සහ ගුරු එකට යෝග වෙලා ඉන්නවනම් එහෙම නැත්නම් චන්ද්‍රයාට ගුරු කේන්ද්‍රගත වෙනවනම් චන්ද්‍ර සහ ගුරු සම සප්තවම දකිනවනම් අපි කියන ඔකට ගජකේශරී යෝගය කියලා. ඉතින් රාජයෝග ප්‍රබලම රාජයෝග 4ක් තියෙනවා මේ කේන්දරේ. ඉතින් අතිශය ප්‍රබල පිහිටීමක්. ඉතින් ඇත්තටම හොඳ සුපිරි පිහිටීමක්. ඉතින් මොකද මේ ඒකයි මේ සන්න උනේ සන්නස්ගල උනේ නේ. ඉතින් ඒකයි. ඊට පස්සේ මේ සිකුරු ගැන කතා කරා මිත්‍රුනේ. මේ සිකුරු කියන්නේ කන්‍යා ලග්න හිමියන්ගේ යෝගකාරකයා. හරිද? කන්‍යා ලග්න හිමියන්ගේ යෝගකාරක සිකුරු. හරිද? ඒක 9 සහ දෙවැන්නාධිපති. හරිද? 9 සහ දෙවැන්නාධිපතිය වෙන සිකුරු හිටියේ 8 වෙන්නේ මේෂ රාශියේ. හරිද? මේෂ රාශියේ අස්සිද නැගති. එතකොට ඒකයි මම කිව්වේ මෙතුමට අර කාමයේ ගැන අස්සට ගිහිල්ලා මේ අර අධ්‍යයනය කරන්න පුළුවන් හොඳ පිහිටීමක් තියෙන මේ ඔළුවක් තියෙනවානේ. අස්සට ගිහිල්ලා හිතන්න පුළුවන්. කාමයේ ගැන නිර්වචන දෙන්න පුළුවන්. හරිද? ඒක ඒ පිහිටීමෙන් පෙන්눔 කරනවා. ඒ වගේ පරිණත දැනුමක් තියෙන්න පුළුවන්. පරිණත දැනුමක් තියෙන්න පුළුවන්. එතකොට මේ ඇත්තටම මොකද අර මේ ශනි සිකුරුව දකින්න නිසා ඕක පොඩි අර චුට්ටක් විතර අඩු වෙන්නත් පුළුවන්. නමුත් ඔය ඔක්කොම තියෙන ඔක්කොම පිහිටීම් තියෙන ඔක්කොම ලක්ෂණ තියෙනවා මෙතුමට. හරිද? ඕවර්ऑල් ගත්තාම හැම ලක්ෂණයක්ම තියෙනවා. ඒක අමුතුම චරිතයක් වුණේ ඒකයි මෙතුමා. හරිද? ඊට පස්සේ මේ ඕක මම තවදුරටත් දකින්නේ මේ රවිත් දකින්නනේ මිත්‍රුනේ. රවි කියන්නේ 12 අධිපතිය. ඊට ශනි කියන්නේ 6 අධිපතිය. එතකොට ඔය 12 සහ 6 අධිපතිය 8 වෙන්නේ ඉන්න සිකුරුව දකින්න. අර ඒකයි සිකුරු පොඩ්ඩක් උතන පීඩා වෙනවා. බොරු කියන්න ඕනේ ඔක සිකුරු පීඩා වෙනවා. එතකොට සිකුරුගේ තියෙන හරිම ශෘංගාරය නෑ. මේ ඒක කලාව පැත්තට නැති වුණා මේ අවුලක් නැති වුණාට අනිත් පැත්තෙන් පොඩි බාධා වීමක් තියෙන්න පුළුවන්. සිකුරු කියන්නේ ශෘංගාරයනේ. ඒ නමුත් සිකුරු බලවත්. සිකුරු වර්ගෝත්තමයි. හරිද? ඒ தත්ත්වයේ තියෙන්න පුළුවන්. මොකද මේ 8-12 අධිපතිවරුන් දකින්නවා කියන්නේ ඒක හොඳ නෑ. අර පොඩ්ඩක් කනවා කියලා කියනවනේ. විකෘති වෙනවා කියලා කියනවනේ. ওই தත්ත්වය. ඊට පස්සේ මෙතුමට හොඳ කලා යෝගෙත් තියෙන මං කිව්වනේ ගුරු සිකුරු චන්ද්‍රයා අතර තියෙන යෝගය ඒ කලා යෝගිකුත් වෙනවා. ඉතින් ඇත්තටම හොඳ පිහිටීමක් තියෙනවා.
ඉතින් මේ දැන් ඇයි මෙතුමා දැන් අපි කතා කරමු හොඳම පොයින්ට් එක. ඇයි දැන් මෙතුමා නිරාගමික වුණේ? දැන් ඔයාලා දන්නවනේ ගොඩාක් දුරට ඔය මේ නිරාගමිකයිනේ. මෙතුමා ඔය භික්ෂුන් වහන්සේලාට ගහනවා. අර පොත් පවා ලිව්වා භික්ෂු පරිච්ඡේදය කියලා එක ඒවා ඔය ගහනවානේ. ඊට පස්සේ කර්මයට ඇටැක් කරනවා. මේවා වෙන්නේ කොහොමද? අර මේ මට මතකයි ඒ දවස්වල අර මේ මොකද්ද මේ ජම්බෝල ගෙඩි වලට සමාන කරලා තිබ්බා මේ මිනිස් ජීවිත. අර කවුද මේ අපේ ජ්‍යොතිර්වේදී ඉස්සර දැන් අවුරුදු ගානකට කලින් මේ ජ්‍යොතිර්වේදී කෙනෙක් එක්ක සංවාදයක් තිබිලා මේ එතුමාට කියනවා මේ ජ්‍යොතිෂය ගැන සංවාදයක් තියෙනකොට කියනවා මේ ජම්බෝල ගෙඩියක් ගෙඩි ටිකක් බිමට වැටුණාම ඒක එතකොට ජම්බෝල ගෙඩි වැටෙන්න හේතුව ජම්බෝල ගෙඩි වල තියෙන කර්මයේද කියලා. ඒක අර එතුමා අර ඒ වගේ පොඩි නෙවෙයි ලොකු විශාල දේවල් අර කර්මයට ඇටැක් කරනවා. කර්මයට ගහනවා. නිරාගමිකයි. මේ ඒ தත්ත්වය ඇයි මෙහෙම වෙන්නේ? මම කියවනේ මේ හැමදේම මේ කේන්දරෙන් තියනවා කියලා. යාළුවනේ මිත්‍රෝනේ 9 අධිපතිය. 9 වෙනි ආධිපතිය කියන්නේ මොකද්ද? ධර්මස්ථානයේ නේ. ධර්මස්ථානය 9 10 වෙනි භාවය කර්මස්ථානය. 9 වෙනින් තමයි සාමාන්‍ය ආගමික ස්ථානය අපි පෙර පින ඊට පස්සේ ආගමික නැඹුරුව කියලා කියනවානේ. කර්මයක් පිළිගන්නවද නැත්ද කියලා බලන්න පුළුවන්. ඇත්තට 9 වෙනි භාවයේ. 9 වෙනි භාවයේ. ඔයාලට පේනවද 9 වෙනි නාධිපතිය සිකුරු 8 වෙන්නට ගිහින් ඉන්නේ. මේක බරපතල තත්ත්වයක්. 9 වෙනි නාධිපතිය 8 වෙන්නට ගිහින් ඉන්නේ. ඉතින් කවදාක්වත් 9 බලවත් නම් ඒ 9 බලවත් මිනිස්සේ කර්මය නොපිළිගන්නේ නැහැ. කර්මය පිළිගන්නවා. හරිද? 9 බලවත් වෙන්න ඕනේ ඇත්තටම. 9 වෙනි නාධිපතිය 8 වෙන්නට ගිහිල්ලා ඒ සිකුරු කේතුගේ නැකතක ඉන්නේ අස්සිද නැකතේ. හරිද? ඊට පස්සේ ඒ සිකුරුව පාප පීඩිත වෙනවා. මම කියවනේ රවි දකින්නවා ශනි දකින්නවා. හරිද? රවි දකින්නවා ශනි දකින්නවා. ඊට පස්සේ ඒක නිසා තමයි මෙතුමා ඔය ආගමට ගහන්නේ, භික්ෂුන්ලට ගහන්නේ, මේ කර්මයක් පිළිගන්නේ නැත්තේ. ඒ දේවල් ඔය රැඩිකල් තත්ත්වයක් මේ කුජගිරුන් නිර්මාණය වෙලා තියෙනවා. ඔය ඔක්කොම දේවල් මේ කේන්දරෙන් තියෙනවා. හරිද? ඒකයි මෙතුමා නිරාගමික වුණේ. මෙතුමා මේ ලෞකික මිනිස්සේ මේ ලෝකේ විතරයි. මොකද උත්සාහවන්ත කෙනෙක් එක දිගට වැඩිපුර වැඩ කරන්න පුළුවන් කෙනෙක්. එහෙම කෙනෙක් හිතන්නේ තමන්ගේ උත්සාහයෙන් විතරයි හැමදේම ලබා ගන්න පුළුවන් කියලා. මෙහෙම දෙයක් තියෙනවා යාළුවනේ. ඔයාලා උත්සාහ කරන්න ඕනේ. දැන් මාත් පට්ටම උත්සාහවන්තේ. මම ඔයාලට කියලා දිනවනේ. මම පැය 14 15 වැඩ කරනවා. ඊට පස්සේ වැඩ කරන ගමන් මම වීඩියෝ හදන කේන්දර බලනවා. මම මේ අවුරුදු ගානක් මේවා ෆලෝ කරා එක දිගට. හරිද? මේවා හෙව්වා. එතකොට මමත් පට්ටම උත්සාහවන්ත කෙනෙක්. මම නම් දැකලා නැහැ මේ ජපානයේ එකම කෙනා. ජපානයේ ඉන්න එකම ජ්‍යොතිර්වේදියා මම වෙන්නේ නැති. මම කවුරුත් දැකලා ජපානයේ කියන්නේ මාරම මේ ස්ට්‍රෙස්ෆුල් මාර ස්ට්‍රෙස් තියෙන්නේ මෙහි. වැඩ කරේ නැත්තම් මෙහි ජීවත් වෙන්නත් අමාරුයි. මාර විතර වියදම් වැඩි. ඒ ඔක්කොම බැලන්ස් කරගෙන මම මේ වැඩ කරගෙන මම මාර උත්සාහවන්තයි. හරිද? නමුත් මම දන්නවා මේ උත්සාහවන්තකම අපිට මේ එකාත්මයකින් අපිට වෙනස් කරන්න බෑ යාළුවනේ. අපි කර්ම අපේ භවයක් තියෙනනේ, භව ගමනක් තියෙනවා. අපි භව ගමනේ කරපු කර්මයක් තියෙනවා. පව් පින්. ඒ පින පව් අපිට මේ එකාත්මකින් ලොකුවට වෙනස් කරන්න බෑ එහෙම. ඒක උත්සාහය අතාරින්නත් හොඳ නැහැ. උත්සාහ කරනවා ජීවිතේ දිනන්න උත්සාහ කරන්න ඕනේ හැමෝම. නමුත් ඔයාලා මතක තියාගන්න නම්බර් 1 අංක එකට මිනිස්සෙට පෙර පිනක් තියෙන්න ඕනේ තැනකට යන්න. හරිද? ඒ කියන්නේ අපි පෙර ආත්මේ මේ අරගෙන ආපු කුසල කර්මයක් තියෙනවනේ. පෙර පින් කියන. ඒ කියන්නේ පුබ්බේත කත පුඤ්ඤතා කියලා කියන්නේ. පෙර කුසල් ඇති බව, පෙර පින් ඇති බව. මහා මංගල සූත්‍රයේ මංගල කරුණා. එතකොට අපිට ජීවිතයේ මිනිස්සෙට දියුණු වෙන්න පෙර ආත්මේ පින් අපි ගණන් හදමු 100 ලකුණු ගමුකෝ. 134ක් පෙර පින් බලය තියෙන්න ඕනේ මිනිස්සෙට. ඉතුරු 133 අපි මේ දරන උත්සාහය, උනන්දුව, කැපවීම, අදිෂ්ඨානය ඔය ඔක්කොම ඉතුරු 133. එතකොට අතර කීයද? 77යිනේ. 134යි 33යි. ඉතුරු 133 අපි අදහන ආගම, ධර්මය,
ඔය පැත්තෙන් නැඹුරුව තමා ඉතුරු 133. එතකොට තමයි 100% කම්ප්ලීට් වෙන්නේ. පෙර ආත්මයේ පෙරපින් 134යි. මේ ආත්මයේ අපි දරන උත්සාහය උනන්දුව කැපවීම 133යි. ඉතුරු 133 තමයි අපි අදහන ආගම ධර්මය ඕවට ඇඩ් වෙන්නේ. එතකොට තමයි යාළුවනේ 100% කම්ප්ලීට් වෙන්නේ. ඒක නිසා අනිවාර්යෙන් මිනිස්සෙක්ට තැනකට යන්න මොන දේ කරන්නත් පෙර කුසලතාවයක් හැකියාවක් තියෙන්න ඕනේ. පෙර පින් බලයක් තියෙන්න ඕනේ. මම කියන්නේ මෙතුමා මේ පෙර මේ පෞකාරයක් කියලා මම කියන්නේ නැහැ. නමුත් මේ නමයන් ආධිපතියා මෙතන මේ දුෂ්ටගත වුණාම ඔය නිරාගමික තත්ත්වයක් ඇති වෙන්න පුළුවන්. මේ ආත්මේ විතරක් හිතන්න තත්ත්වය ඇති වෙන්න පුළුවන්. මෙතුමා ඔය ග්‍රහය තුන්දෙනෙක් වර්ගෝත්තම වෙලා උත්පත්තිය ලබනවා කියන්නේ අනිවාර්යෙන් පෙර කර්මයක් පෙර කුසලතාවය හැකියාවක් ගෙනල්ලා දිනවා. ඒක ඇරියස් එකක් තියෙනවා. ඒක ඉවරක් කළා තමයි මෙතුමා මේ ලෝකෙන් නික්ම වෙන්නේ. හරිද? ඒක නිසා ඔයාලා මතක තියාගන්න අපි මේ ආත්මේ කරන දේෙන් අපිට ලොකුවට වෙනස්කම් කරන්න බෑ ජීවිතේ. හරිද? උත්සාහවන්ත වෙන්න ඕන තමයි තැනකට එන්න. ඈ උත්සාහය තියෙන්න ඕනේ. උනන්දුව කැපවීම තියෙන්න ඕනේ. අදිෂ්ඨානය තියෙන්න ඕනේ. නමුත් ඔය ඕක තිබ්බා කියලා මේ හැම දෙයක්ම ජීවිතේ මල්යහනා වෙන්නේ නැහැ කාට. ඒකින්ද ඕක ගැන පැහැදිලි කරන්නත් උවමනාවක් තිබ්බා. එතකොට මේ මෙතුමා ඒකයි මෙතුමා ඇත්තටම මෙහෙම ගියාත්ම මෙතුමා හොඳට මේ ඩම්පින් කරලා තියෙන මිනිස්සෙක්. දැන් ඔයාලට පේනවද? දැන් මෙතුමා ඇත්තට මාර සල්ලිකාරයෙක්නේ. පට්ටම සල්ලියක් තියෙන්නේ. දැන් ඒ කාලේ මම මේ 2012 ඔය මම 2010 ඉඳන් බණ්ඩාරසර්ගේ ක්ලාස් ගියානේ. ඒ කාලේ ඉතින් මෙතුමා බණ්ඩාරසර්ට එච්චර සල්ලි තිබ්බේ නැහැ ඒ කාලේ. හරිද? ඉතින් මෙතුමා ඒ කාලේ මේ හෙලිකොප්ටරේ යන්නේ කෙලින්ම මේ කොළඹ ඉඳන් නුවරට ක්ලාස් එකේම යන්නේ. ඉතින් මාර සල්ලියක් තිබ්බේ. මෙතුමා ජීවිතේ ජයග්‍රහණය කරා. ඉතින් මෙහෙමනේ මෙයා ගොඩාක් උත්සාහවන්ත කෙනෙක්. පාඩම් කරලා මෙයාට හොඳ කාලයක් තිබ්බා. මෙයා හැමදේම ලබා ගත්තේ මෙයාගේ උත්සාහයෙන් උනන්දුවෙන් කැපවීම උනන්දුවෙන් නෙමෙයි. විතරයි ඒක පිළිස්සස කරන්නේ. ඒකන දෙයියෙක් ආගමක් එහෙම විශ්වාස කරන්නේ නැත්තේ. ඉතින් මෙතුමා පෙර ආත්මේ දන් දීලා තියෙනවා. ඒකයි මෙතුමා දේවල් ලැබුණේ. ඒක මේ කේන්ද්‍ර සටහනේ පෙන්නුම් වෙලා තියෙනවා යාළුවනේ. ධනයෝග තියෙනවා මේ කේන්දරේ. මොනවාද මේ ධනයෝග? ධනයෝග තියෙනවා මිත්‍රෝනේ. බලන්න 11 යන ආධිපතිය. කන්‍යා ලග්නේ 11 යන ආධිපතිය කියන්නේ චන්ද්‍රයා. නේ? චන්ද්‍රයා දෙවෙනි භාවයේ ඉන්නේ. එතකොට 11 යන ආධිපතිය දෙවෙන්නේ ඉන්න එක ඕක ධනයෝගයක්. 11 යන ආධිපතිය දෙවෙන්නේ ඉන්නේ චන්ද්‍රයා. හරිද? ඊට පස්සේ 11 යන දෙවෙනි ආධිපතිය කියන්නේ සිකුරු. සිකුරු ඉන්න 8 වෙනි භාවයේ. හරිද? සිකුරු ඉන්න 8 වෙනි භාවයේ. ඒ චන්ද්‍රයා සහ සිකුරු සමසප්තවම දකිනවා. එතකොට දෙවෙනි ආධිපතිය කියන්නේ සිකුරු, 11 යන ආධිපතිය කියන්නේ චන්ද්‍රයා, දෙවැන්න සහ 11 යන ආධිපතිය සමසප්තම දෘෂ්ටිය මේ කේන්දරයේ දකිනවා. මේක ප්‍රබලම ධනයෝගයක්. මෙතුමා ඒකයි අද ওই තත්ත්වයේ ඉන්නේ. ඉතින් එතුමා කියනනේ මම ඕන තරම් හම්බ කරා කියලානේ. ඒකනේ දැන් ඔය YouTube එක කරගෙන කට්ටියව ඉන්ටර්විව් කර එතුමා ජීවිතේ විදිනවාද? ඉතින් කලින් ජීවිතේ විදෙව්වා කියලා කියනවා. ඒ කෙසේ වෙතත් මේ ධනයෝග තියෙනවා මේ කේන්දරේ 11 යන ආධිපතිය සහ දෙවැන්න ආධිපතිය අතර තියෙන සහසම්බන්ධය ඒක දෙන්නම කියන්නේ සමසප්තවම දකින්න මේ කේන්දරේ. එතකොට ඒ වගේම මිත්‍රෝනේ මේ ආත්මකාරක ගුරු. හරිද? මේ ආත්මකාරක ගුරු කියන්නේ 4 සහ 7 යන ආධිපතිය. එතකොට ඒ ආත්මකාරකයක් මේ සිකුරුට සම්බන්ධ වෙනවා. චන්ද්‍රයටත් සම්බන්ධ වෙනවා. මං කියුවේ ගුරු සිකුරු යෝගයක් තියෙනවා. අංශක 3ක් 4ක් දුරින් තියෙන්නේ. එතකොට ආත්මකාරක ගුරු සිකුරුට සම්බන්ධ වෙනවා, චන්ද්‍රයට සම්බන්ධ වෙනවා. එතකොට යාන වාහන ඉඩකඩම් ගෙවල් දොරවල් ඔය හැම දෙයක්ම හැම සම්පතක්ම මෙතුමට ලැබුණානේ. ඒ ගුරු සිකුරු චන්ද්‍ර දෘෂ්ටිගත වීම, දැකීම සහ සම්බන්ධ වීම තමයි මෙතුමට තියෙන ප්‍රබලම රාජයෝගය. ඒ වගේම මේක ධනයෝගය. මෙතුමගේ ප්‍රබලම රාජයෝගයේ ලග්න අධියෝගයක් තියෙනවා. ගුරුහංස පංචමහා පුරුෂ රාජයෝගයක් තියෙනවා. ගජකේසරි රාජයෝගයක් තියෙනවා. ඊට විපරීත රාජයෝගයේම තියෙනවා. ඉතින් මේක අතිශය බලවත් කේන්දරයක්. අතිශය බලවත්. මොකද මේ රාජයෝග 4ක් කියලා තියෙනවා. මේ ඒ වගේම අර අර්ධ කාලසර්ප යෝගිත් තියෙනවා. ඉතින් ඔක්කොම තියෙනවා මේ කේන්දරේ. ජීවිතේ හැම දෙයක්ම තියෙනවා මේ කේන්දරේ. මේ දල අවබෝධයක් ලබා දෙන්න තමයි මේ කේන්දරේ කරන්නේ. ඉතින් මිත්‍රෝනේ මේ මොහොතේ බුදගේ මහදසාවේ රාහු තමා මේ දැන් යන්නේ බුදගේ මහදසාවේ කුජ යන්නේ.
ඊට පස්සේ ඉස්සරහට රාහුගේ දසාවකුත් යනවා. ඉතින් රාහුගේ දසාව මෙතුමට මේ අගුණයි කියලා කියන්න බෑ. ඉතින් මේ අගෝස්තු වලින් පස්සේ තවත් මරු මේ රාහුගේ දසාවකුත් යනවානේ අගෝස්තු වලින් පස්සේ. ඉතින් ඇත්තටම රාහු 6 වෙනි ගෝචරයේ මෙතුමා තවත් ඉදිරියට යන තත්ත්වයක් තියෙනවා. නමුත් මෙතුමා කන්‍යා ලග්න නිසා දැන් මේ මොහොතේ සිංහ ලග්න හිමියන්ට අෂ්ටම ඒ රාශියේ ක්‍රියාත්මක වෙනවානේ. ඕක 2027 6 වෙනි මාසෙන් පස්සේ කන්‍යා ලග්න හිමියන්ට අෂ්ටම ඒ රාශියේ ලබනවා. ඒ වගේම මෙතුමට 2029 8 වෙනි මාසයේ ඉඳන් 2032 අතරතුර කාලය එච්චර හොඳ තත්ත්වයක් ඇතිවෙන මම දකින්නේ නැහැ. සෞඛ්‍ය ගැටලු තත්ත්වයක් ඇති වෙන්න පුළුවන්. මෙතුමාට සෞඛ්‍ය ගැටලු කිහිපයක් එන්න පුළුවන් තත්ත්වයක් තියෙනවා. ඉතින් ওই තත්ත්වෙත් එක්ක මොකද මේ ශනිගේ අන්තරයකුත් යනවා ඊට පස්සේ. ඉතින් මම හොඳම තත්ත්වයක් හැටියට මම දකින්නේ නැහැ. ඉතින් ඔය 29 ඉඳන් 2032 අතර කාලය ඉතින් පොඩ්ඩක් සෞඛ්‍ය ගැටලු කිහිපයක් එන්න පුළුවන්. ඒ කෙසේ වෙතත් මෙතුමාගේ කේන්දරේ හැම දෙයක්ම තියෙනවා මෙතන. මම දාලා අවබෝධයක් තමයි ඔයාලට දුන්නේ. මේ කේන්දර රාජයෝග, ධනයෝග, ඒ වගේම නිරාගමික යෝග, ඊට පස්සේ හැම දෙයක්ම තියෙනවා. ඇත්තටම ඔළුවක් තියෙන කෙනෙක් අර මේ ඔළුවක් තිබ්බට මෙහෙමයි. බුද්ධියයි ප්‍රඥාවයි කියන දෙකක් නෙමිටුනේ මෙතුමාට ප්‍රඥාව තියෙනවා. නමුත් බුද්ධිය පොඩ්ඩක් පීඩා වෙලා තියෙන්නේ. ඒකයි මෙතුමා ওই තර්ක දාලා මෙතුමා හරි දේ වැරදි විදියට දකින්න පුළුවන්. මෙහෙම කට්ටියගේ. හරිද? හැම දෙයක්ම තමන් හරි කියන මතේ ඉන්න පුළුවන් රැඩිකල් ස්වභාවයක් තියෙනවානේ. එතකොට මෙයා පවසන දේ හැම දෙයක්ම කියන්නේ බුද්ධිය පොඩ්ඩක් මෙයාගේ අවුල් ගිහිල්ලාන තියෙන්නේ. ප්‍රඥාවන්ත කෙනෙක්. ප්‍රඥාව තියෙනවා. ප්‍රඥාව කියන එක මෙහෙම ඒක උප්පත්තියෙන් එන්න ඕනේ. බුද්ධිය කියන එක සාමාන්‍යයෙන් ඒකත් මේ සාමාන්‍ය පොතපත කියවලා ගන්න පුළුවන්. නමුත් ඒ මෙයා හිතන දේ හැමතිස්සෙම හරි නෑ කියලාත් මොගොල්ලෝ මතක තියාගන්න ඕනේ. මෙතුමාගේ සමහර තර්ක වලට මම කොහොමත් එකග නෑ. ඒ කෙසේ වෙතත් මෙතුමා ඉතින් මේ ජීවිතේ පිණුම් ගහපු කෙනෙක්. අපේ ක්ලාස් වල කියන්නේ මේ සාමාන්‍ය මේ ටියුෂන් ක්ලාස් වල පිණුම් ගහපු කෙනෙක්. දැන් අද බණ්ඩාර සර් ගොඩක් ජනප්‍රියයි. එතුමත් ඇත්තට හොඳ තැනක ඉන්නේ. ඉතින් ඒ වගේ මුලින්ම පිණුම් ගැහුවේ මෙතුමා. ඉතින් මෙතුමා හොඳ තත්ත්වයක හිටියා. ඉතින් ක්ලාස් වල ඒ කාලේ ටියුෂන් ශාස්ත්‍රයේ එච්චර මේ ලොකු මේකක් තිබ්බේ නෑනේ. ඔක පස්සනේ මෑතකදී ඔන්ලයින් ක්ලාස් දාගෙන ඔහොම කරගෙන ආවේ. නමුත් ඒ කාලේ යාළුවනේ අවුරුදු මේ මම ඕල කරන කාලේ සාමාන්‍ය දැන් අවුරුදු 15කට වගේ කලින් එහෙම ළමයි 1000ක් 2000ක් ඉන්නා කියන්නේ මේ මෙතුමට විතර හිටියේ එච්චර ක්ලාස් එකක් තිබ්බේ. මෙතුමටයි බණ්ඩාර සර්ටයි තමයි තිබ්බේ. ඉතින් ඒක ඇත්තටම මේ සුපිරි පිහිටීම. මොකද මේ මෙතුමා ඇත්තට උගන්වන දක්ෂයෙක්නේ, වැඩෙක්, ගුරුවරයෙක්. ඕනම කෙනෙක්ගේ වැරදි තියෙනවා. අපි පුළුවන් දේවල් අපි මිනිස්සෙක ජීවිතේ හරි දෙයක් අපි අපේ ජීවිතේ අරගෙන අපි ඒක හදාගන්න බලමු. ඉතින් ඕක තමයි මට අද කතා කරන්න බලාපොරොත්තු වුණේ යාළුවනේ. අපි එහෙනම් තවත් දවසක එහෙනම් තවත් වීඩියෝ එකකින් මුණ ගැසෙමු. ඔයාලට එහෙනම් සුබ දවසක් වේවා. ජය වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. තෙරුවන් සරණයි.